කෙටියම නිදි. ඔන්න අද සෙට් වෙන්නේ මගේ channel එකේ අලුත් vlog එකකින්. ඉතින් අද අපි යනවා මේ කොහෙද දෙහිඅත්ත කණ්ඩිය. දෙහිඅත්ත කණ්ඩිය යනවා vlog එක පටන් ගන්න නැතුව මීට ටිකක් කලින් vlog එක පටන් ගන්න මම මේ වාහනේත් නැවැත්තුවා මේ අපිට කරදර කරා. මේ නවත්තලා vlog එක පටන් ගන්න හදද්දි වාහනයකින් ඇවිල්ලා කිව්වා අලියා ඉන්නවා ඕගොල්ලෝ යන්න මෙතනින් කියලා. ඉතින් මේ නිසා අපිට එතනින් එන්න වුණා. දැන් මේ අපිට කඩයක් හම්බ කඩේ බෙමිය නැද්ද බං? පිපාසය දිලා බෙමිය කාලා කට හොදන්න වතුර නැහැ කියලා බෙමිය ගිහිල්ලා කට හොදගන්නේ. හරිද? මම නම් දන්නේ නැහැ. මෙන්න මොනවද කියන්නේ? ඉතින් විතරේ මේකයි ජුවාර් නම් මේ කෝජුවා ඉන්නවද බං? ඔබ නිදිද බං? ජුවාර් ගේස් එක. ඉතින් මේ අපි තාම දෙහිඅත්ත කණ්ඩියට ගියේ නෑ. තාම යන ගමන් ඉන්නේ. දැන් මේ අලි කැලයක් ගාව ඉන්නේ. නේ ඔබ ලොග් එක ගහපන් එහෙනම් මම එනවනම්. පිස්සුද බං? මේ කෙනෙක්ගේ බං මීහන් දෙකක්. ඔබ එද්දි වැඩි අලි ඉන්න බෑ. අලි ඉන්න කැලයක් ගාව ඉන්නේ. ඔබ ලොග් එක ගහලා ඉතින් අපි මේ දෙහිඅත්ත කණ්ඩියට මේ ඕයි දෙහිඅත්ත කණ්ඩියට තව කොච්චර කිතර දුරයිද? තව කිලෝමීටර් 40 ඉතින් දෙහිඅත්ත කණ්ඩිය. ඉතින් අපි බ්ලොග් එකේ ඉතුරු ටික සෙට් වෙමු. මගදී මොනා හරි ලස්සන වැඩක් තිබ්බොත් අලියෙක් හරි පාරට පැනනොත් අනිවාර්යෙන් දානවා අපි. බලමු දෙහිඅත්ත කණ්ඩිය සෙට් වෙමු එහෙනම්. අද දෙහිඅත්ත කණ්ඩිය ෂෝ එකක්. දැන් මේ ෂෝ එකට යන ගමන් තමයි ඉන්නේ. ගයියා කඩේට ගිහිල්ලා අලුත් කෑමක් ගෙනාව මේ කිරිටොපි જાතියක් මේ මොන හැන්ද හදලා තියෙන්නේ? අලි කිරි. අලි කුක්කු. අලි කුක්කු වලින් තමයි මේ කිරිටොපි එක හදලා තියෙන්නේ. හරිම රසයි. හරිම ගුණයිලු. ඔව් මේ කිරිටොපි බම් මේ පැත්තේ ආවම ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ආවම ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේ අරන් කාලා බලන්න. අලි කුක්කු කීයක් බොන්න බෑ. අලි කුක්කු කන්න. අලි කුක්කු කන්න මේ අනිවාර්යෙන් කාලා බලන්න. එතන හයි මාරුම ගුණයිලු මේක. කොහමද අතල් එක මේ පාරේ? ආරු පාරක තමයි අපි යන්නේ. එතන ගියොත් අපේ යහණියයි ගයියයි බය වෙලා ඉන්නේ. යහන්ගේ පපුවේ සද්දේ වයිෆ් එකට මාර ආසෙන් පට්ට සුපිරිති. මොනවද කියනවාට මේ ආතල් තමයි. මම බෙල්ල එළියට දාන් ගියා නම් ඉතින් මට උලක් පාරේ නාතල් මේ. ආතල්. ඉතින් බෙමියා නම් කඩේ ගාව මේ අපි යනවා. ඔල්ලෝ. ඔඩයින් මේ බෙමියා එනවා. අපි මොනවා හරි කන්න කියලා ඒක කන්න මොකුත් නැහැ. බෙමියා කඩේ ඇතුලේ බෙමියව දාලා යන්න හදන්නේ. ඔක හිටියත් වැඩක් නැහැ. ඒ වරේ ඩග්ගල වරෙන් ඒ වරෙන් වීලුවක් කරේ. වරේ ඒ පාරකට කතා කරන්නේ. ඒ ඔය ඉස්තරේ මොනවා හරි කාලා තේ එකක් බොන්න කියලාව තේ නැහැ. ඔය අපි යනවා ටවුන් එක පැත්තට. ටයිට් බ්‍රෝ කොල්ලන්ට අමාරුයි. තේ එකක් බොන්න යනවා අපි තේ කඩේ සෙට් වෙමු කට්ටියත් එක්ක තේ එකක් බොමු. අපි කඩයක් හොයාගෙන එද්දි අපිට එක්කෙනෙක්ව හම්බුණා මචං. එයා අපිට කඩයක් ඇහුවාම මචං කඩයක් තියෙනවා කිව්වා. කඩේ නම මචං. අපි හොයාගෙන ආවා මචං. අපි දැන් ඉන්නේ කඩේ ඉස්සරහා මචං. අපිට දැන් හරිම සතුටුයි මචං. ඒකේ රයිස් තියෙනවා මචං. විස්තර තියෙනවා බිත්තර රොටි ආතල්. කල්ගිරි තියෙනවා මචං. ඒ උනාට අපි දැන් බොන්නේ නැහැ මචං. මචං අපි ඔයාලට ආයෙත් කියන්නම් මචං. ඔව් මචං. එහෙනම් බයි මචං. අපි කාලේ එන්නම් මචං. බයි මචං. ලස්සනට ආපු මට ඇත්තටම මේ පොඩි ආකාරයක් කරලා තියෙනවා. පොඩි කරදරයක් කරනවා අපේ තරියට. මට දැන් ෂෝ එකට යනවා තියෙන කැප් එක උද්දාගෙන. ඉතරේ කියන්න පුළුවන්. මං කියන්නද? මම මේ කියන්නම් ඇත්තටම මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි ගියා කන්න. දැක්කනේ ඔයගොල්ලෝ කන්න ගිය වෙලේ අපි මේ ෆෑන් කෙනෙක් හම්බුණා. එයා සැලූන් එකක් කරන්නේ. අපිට කතා කරලා අපි සැලූන් එකට ඉතින් ගියා. එයාත් එක්ක ෆොටෝ එකක් ගහලා එන්න. ගිහලා ඊට පස්සේ මගේ කොණ්ඩේ හදන්නම් කියලා කතා කරා. ඒක තමයි ෆොටෝ එකක් ගහන කතා කරලා සැලූන් එකට ෆොටෝ එකක් ගහලා එන්න හදද්දි මගේ කොණ්ඩේ හදලා දෙන්නම් කියලා මාව වාඩි කරගෙන මේ කොණ්ඩේ නෑ දැන් එන්නන්න බෑ දැන් මට දානවා සුදු ඉතින් දුකර කියන්නේ කොහොම හරි මේ කැල්ල අනිවාර්යෙන් දාපන්. මට ෂෝ එකට වන් කැප් එක දාගෙන යන්න වෙන්නේ. එච්චරයි. බයි. අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දෙහිඅත්ත කණ්ඩි ඉන්නේ. ආව විතරයි මේ අපි පොඩි රිහර්සල් එකකට යනවා. මොකද අපි ප්‍රැක්ටිස් එකක් දාන්න උන්නේ නැහැ. මම ඇතුළට යනවා බ්ලොග් එකේ. ඉතුරු ටික ගේන්න ඉක්මනට තව පොඩ්ඩකින් ඇතුළට ගිහිල්ලා එන්න. අපි ප්‍රැක්ටිස් එක ඉවරයි. කොල්ලෝ හැපිද? නෑ. ඉතින් මේ විතර වැඩේ ඉවරයි. අපි යනවා වාහනේට. ඇස් වෙන්නත් ඕනේ මේ වැඩ ගොඩක් තියෙනවා. ඕල්ලනවා. ඒ ඩෙෂාන් ගන්න ඩෙෂාන් ගන්න. ඔයයි විස්තරය ඇහෙනවද දන්නේ නැහැ. බෑන්ඩ් එක ප්‍රැක්ටිස් එකක් යනවා. ඉතින් මේ අපි සෙට් ඔෆ් බ්ලොග් එක ටිකකින් පොඩ රෙස්ට් කරලා තාම ආව විතරයි. අමාරුයි. පොඩ ඉන්න උන්නේ නැහැ නිකන්. අපි හම්බෙමු ටිකකින්. හායි කොල්ලෝ ටික රෙඩි වෙලා ඉන්නේ. අපි ෂෝ එකට යන්න හදන්නේ. රින් කරන්න යන්න හදන්නේ. බලමු ෂෝ එකේ ඉවර වෙලා අපි වීඩියෝ එකට සෙට් වෙන්න අනිවාර්යෙන් ෂෝ එකේ ෂොට් ටිකක් මැදින් දෙනවා ඔයාලට. වැටෙන්නේ
ගැලව්වා. මං කැප් එක ගැලවුවා පොඩ්ඩක් ෂේප් කිව්වා. මං කැප් එක ගැලවුවා. අවුල්ද කැම් එකට? අවුලක් නැහැ නේ. එහෙනම් මේ අපි යනවා ෂෝ එක මේ සිං කරන්න. අනිවාර්යෙන් ෂොට්ස් ටිකක් දාන්න. ඉවරෙච්ච ගමන් වැඩ ඉවරෙච්ච ගමන් බ්ලොග් එකට සෙට් වෙනම් බයි. මේ වගේ ප්‍රසංග පවත්වන්න ශක්තිය දැරිය වාසනාව ලැබෙන්න කියලා විශ්කර දෙවෙනවා වේදිකාවල මේ නිසාම තමයි අවසාන මොහොතේ ඔබ අපි උනා මොනේ ඔන්න ඔයයි විස්තරේ උනේ දෙහිඅත්ත කණ්ඩිය නම් පට්ටාදල් පිස්සු ඈ. මොකද කියන්නේ දෙහිඅත්ත කණ්ඩිය ගැන? සුපිරි දෙහිඅත්ත කණ්ඩිය බෝඩ්රේ ලල්ලෝ ගොල්ලා ආදරේ ගොල්ලන්ට ෆොටෝ ගන්න කරන ගොඩක් අමාරුනා. උනත් පට්ට ආදරේ ගොඩක් දුකයි. පට්ට ආදරේ වලට සුපිරි ඔයගොල්ලෝ. ඇත්තටම මරු දෙහිඅත්ත කණ්ඩිය කියන්න දෙයක් නැහැ. දෙහිඅත්ත කණ්ඩිය කවුරු හරි අද ෂෝ එකට ආපු කවුරු මාරි බ්ලොග් එක බලනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් තමයි මේ දෙදෙනින් ආවේ පොඩ්ඩක් පරක් වුණා දෙන්න. අනිවාර්යෙන් මැද සෙට් වෙන්නම් බ්ලොග් එකේ. දැන් ගිහලෙන්නම් කොල්ලෝදී හරි කොල්ලෝඩි කෙනෙක්දී හරිද පොඩි ආතල්ලයක් දෙන්නා දැන්නේ මේ පේනවනේ ජුවා කට්ටියට පොඩි ආතල්ලයක් දෙන්න කියන හිතාගෙන මුන්ට කිව්වා බය වෙයන් මෙන්න මේකයි දැන් ඔය බලන්න මේ මුන්ට ඒ වගේ දෙයක් කරන්න කිව්වම තියෙන අවුල මහා ලොකුවට රංගපෑවට ඒ වගේ දෙයකට එක් කරගන්න තේරෙන්නේ ලැජ්ජයි අදිසිරිය 10 අතරේ අපි නගිටලා බලමු කියලා. එතකොට තමයි ඒක අර ලල්ලක තියෙන බලන මනුස්සයෙක් එක පාට. නැත්තම් මම ඕක කිව්වම නිකන් කෑ ගාලා කිව්වම උඹලා හැරෙනවනේ. උඹලා නිදි නෑ තමයි. බලන් ඒ සීන් එක. ඒක මචං මට එනවා හදවත පතුලේ උඹලට එන්නේ නැහැ ඒක වෙලාදී. ආතල්. ඕකේ. ආතල් කොල්ලොන්ට ආතල් වෙච්ච දේ හිතා ගන්න බැරුව ඉන්නේ. මොකද ගයි වෙලා තියෙනවා කියන්න බලන්න. මම මොකද දන්නේ ඈ මොකක්ද දන්නේ වෙලා තියෙන්නේ මේ වාහනේ පොඩි කේස් එකක් මොකක් හරි වෙලා මොකද්ද මන් දන්නේ ඉන්ඩිකේට් උනා ඉතින් ඒක පෙන්නුවා මේ අපි ඉතින් එහෙම නැවැත්තුවා බලමු ඉතින් දැන් ඉන්නේ හසලක අපිට අද යන්න පුළුවන් වුණොත් අද යනවා පෙරනොත් ඉතින් හෙට අදාගෙන යනවා ඔකයි තත්ත්වේ දැන් වෙලාව පාන්දර 3:10 ආත පට්ටාත බලමු අපි හදාගත්තොත් බ්ලොග් එකේ ඉතුරු ටිකෙන් සෙට් වෙන නැත්නම් සෙට් වෙන්න බැරි ෆෝන් වල බැටරි නැත මට මේ දෙයක් කියන්න තියෙනවා ඇත්තටම මහියංගනේ කොල්ලෝ පට්ට හොඳයි ඈ මහියංගනේ කොල්ලෝ පට්ට හොඳයි සිරාවටම මේ අනිවාර්යෙන් බලන්න ඕනේ අපිට මේ කරදරේ වෙච්ච වෙලේ ඉඳන් මාර සපෝට් එකක් දුන්නා අයියලා දෙන්නෙක් සෙට් නැහැ ඒගොල්ලෝ අපිව ගෑරේජ් එකක් හොයලා එතන ගෙනත් දැම්මා නෝ මේ අපේ වැරද්දක් ඉන්නේ ඒක අවුලක් නෑ මේ කියන්නේ අපි ඒ අයියට මේ මෙතන තමයි ගෑරේජ් එක තියෙන්නේ අයියා කියලා අපි කියලා දීන්නේ වැරදි දැන කි අපි ආයෙ කියන්න බෑනේ හරිනේ අපි ඉතින් මේ පයින් යනවා වැඩ කර කර හිටි ඒ අපිට ගෑරේජ් එක වල දීපුවා කන්න ගිහින් දැම්මා ආයෙ එතන ඉඳන් වෙන අයියා කෙනෙක් අපිව මේර ගෙනත් දැම්මා අතට පට්ට හොඳයි පට්ට සතුටුයි අන්න එහෙම කේස් එකකුත් තියෙනවා මේ මොකද මේ පාරේ මේ අලි යනවලු නිතරම මොකද සබරගමු වැවදම මොකද තව සොරබර සබරගමු මොකද සොරබර මොකක් හරි වැවට යනවලු අලි ඒ කියන්නේ වැවේ ඉඳලා දැන් එන සයින් මේවලු ඔව් අලි යනවලු මේ පාරේ මේ කියන්නේ ඉතින් මේ පොඩි රිස්ක් එකකුත් තියෙනවා පොඩි නෙමෙයි ලොකු රිස්ක් එකක් තියෙනවා නෑ අපේ යහන් ඉන්න කිසිේර බය නැහැ යහන් දන්නවලු අලිමන්තර කලන්තර කාලේ ජෙට්ටන් මොකද්ද ඉස්සරහට මත්තකල් දැක්ක සෙට් පුස්තකා ආදල් ජුවයි බිමිහේ පිටිපස්සෙල්ලා යන්නේ උන් අලින්ට බය හින්දා ඉතින් ඔහොමයි මයියංගනේ විස්තරේ අපි දැන් ගෑරේජ් එකට යනවා මේ වාහනේ හදා ගන්න ඕන ඉක්මනට සෙට් වෙන බ්ලොග් එකේ වාහනේ හදාගෙන ඉවරලා අපි ඒ සුන්දර ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ ගෑරේජ් එකට බ්ලොග් එකත් මෙහෙම ඉවර කරන්න යන්නේ කීයට හරි ඉතින් මේක හදාගෙන අපි යනවා ආයි එමයි කියලා මැදින් අර හදන කැලි දාන්න බෑ නෑ දැන් බ්ලොග් ඉවරයි දැන් ඉවර කරා නම් මෙතනින් පස්සේ කැලි මෙයාගේ බ්ලොග් එකේ නෑ මොකද මේක නයිට් ලයිෆ් නේ බං දැන් මේක මම උදේ ගහපු එකක් තිබ්බම අවුල් යනවනේ ඔය කියලා දැන් මේ නයිට් එක ඉවරේ තාම
තාම කළුවර තියෙන හින්දා ඔව් මේ ඉක්මනට ඉවර කරන්න මොකද ලයිට් එක ගහන් ඉද්දි අලියාව මාත් පටන් ගන්නවා ලයිට් ගහන්නේ. හරිද ලයිට් එක ගහන් ඉද්දි අලියාව තවුල් ඒ නිසා මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා ඒ hina වෙන්න එපා මේක ඉවර කරන්න යන්න උඹ ඊට වඩා කරුයක්. එහෙනම් මේ කමලදා අවුල්. ඔව් ඒක කපන්න ඕනේ ඩිසයින් එහෙනම් මගේ ඊළඟ නයිට් ලයිෆ් බ්ලොග් එකෙන් හම්බෙමු අදට මේ බ්ලොග් එක ඉවරයි කට්ටියටම ගෞරවයෙන් බුදු සරණයි බයි Hi guys, ඔන්න මං ආවේ 1x site එක ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවා මේක මොකද්ද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ සජීවී තරගයක් අතර තුන ලන්සුවක් තියලා මුදල් තියාගේ ජයග්‍රහණය කරන්න. උදාහරණයක් වශයෙන් ගන්න ක්‍රිකට් ක්‍රීඩාව. ඊළඟ බෝල්ට 6ක් ගහයිද 4ක් ගහයිද විකට් එකක් ඇයිද එහෙමත් නැත්නම් මොන කණ්ඩායම දිනයිද කියලා ලන්සුවක් තියලා මුදල් තියාගේ ජයග්‍රහණය කරගන්න තමයි ඔයාලා මේකේ තියෙන්නේ. ඉතින් මේකේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි ක්‍රීඩා රාශියක් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔයා දන්න ක්‍රීඩාවට ලන්සුවක් තියලා මුදල් ජයග්‍රහණය කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දේ යන්න මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න. ගිහිල්ලා රෙජිස්ටර් වෙද්දි මතක ඇතුව මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකෙන් ඔයාලට වටිනා වට්ටම් ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා.